මේ දැන් මේ ටික හොඳට අහගන්න නේ. හොඳට අහගන්න ඕන මේ ටික. දැන් ඩිම්බය නම් 14 වෙනිදා මෝචනය වෙනවා කියමුකෝ. 14 වෙනිදා කියන එක තේරෙනවන්නේ දවස් 28 14. හරි? හැම මාසෙකම 14 නෙවෙයි. ඩිම්බය 14 වෙනිදා මෝචනය වෙනවා කියමුකෝ. ඩිම්බය මෝචනය වෙලා කොච්චර වෙලාවක් බලන් ඉඳීද ශුක්‍රාණුවක් එනකන්? දවසයි. දවස් කීයද? එකයි. හැබැයි ශුක්‍රාණු ඇවිල්ලා ඕනනම් දවස් කීයක් ඉඳීද? පැය 48ක් 72ක් කියන්නේ උන් දවස් කීයක් ඉන්නවද? දවස් 3ක් හරි ඉඳී ඔය පත්තර කොලයක් හරි දාන මේ නිදාගෙන. තේරුණාද? දවස් 3ක් වගේ ආයුෂ තියෙනවා. එහෙනම් මේවත් මැෂින් නෙවෙයිනේ. සමහර විට ගෑනු ළමයින්ගේ මේක 14 වෙනිදා වෙන්නේ නැතුව 13 වෙනවා. 12 වෙන්න පුළුවන්. 11 වෙන්න පුළුවන්. 10 වෙන්න පුළුවන්. ඒක ඉතින් වාසනාව සහ හැමදේම තමයි ඉතින්. හැබැයි ජීව විද්‍යානුකූලව මේකට හේතු කියන්න එපා. සමහර විට ආතතිය, හෝමෝනල් ප්‍රශ්න, බය, සතුටට ඩිම්බියක් මෝචනය වෙනවා. සතුට මොනවා හරි මේ එන එක කන්ඩිෂන් තියෙනවනේ. දැන් සමහර වෙලාවට හීට් ස්ට්‍රෙස් එක බලපානවා මේ රස්නේ. එතකොට දැන් සමහර වෙලාවට ඩිම්බ මෝචනය පරක් වෙලා අදත් නැහැ, හෙටත් නැහැ. ඔහොමම දවස් ගාණක් පරක් වෙනකොට මේක පරක් වෙනකොට මෙහෙත් පරක් වෙනවා. අර ෆොටෝෂොප් වල තියෙනවනේ අර සමහර මේවා ඔහොම ඩ්‍රැග් කරලා අදින්. ඒතර ගානට මේ ඔක්කොම එන්නේ මෙහෙම. වගේ තමයි. එහෙම වෙනවා. එතකොට දැන් 14 වෙනිදා ශුක්‍රාණුවක් ආවොත් තමයි chance එකක් තියෙන්නේ මොනව වෙන්නද? සංසේචන වෙන්න. ශුක්‍රාණුව 6 වෙනිදා විතර වෙද්ද බෑ. හරි? ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට ඒක මේක අනිත් මත හින්දා පැසිව් වොයිස් එකෙන් කියන්න වෙන්නේ මේක අනිත් පැත්තට කියන්න වෙන්නේ නේද? 14 වෙනිදා આવොත් තමයි භයානක. එහෙම තමයි කියන්න වෙන්නේ. දැන් මේ ළමයෙක් හදාගැනීමේ උවමනා වෙන්නේ වාක්‍ය කියවෙන්න ඕන. දැන් මේක ඔයාලට උගන්වනකොට අනිත් පැත්තට උගන්වන්නලා තියෙන්නේ. 14 එපා කියලා. ඒක තමයි හිතේ තියෙන්නේ. ඒ විදිහට කියන්න සර්. එතන අපිට මතක හිටිනවා එතකොට. තේරුණාද? දැන් මේ 14 තමයි සරු දවස්. 14 අවට දවස්. දැන් එහෙම වලට කියලා බෑ. වලට කියන්න වෙන්නේ 14 අවට අවදානම්. මාර පරිවර්තනයක් යකෝ මේක. දැන් එහෙනම් දැන් ওই 14 ඉඳන් දවස් 3-4ක් මෙහාටයි 3-4ක් එහාටයි කියන්නේ. ඔයාලා මේ දවස දාගන්නේ සරුද අවදානන්ද. මම කියන්නේ ගැප් ගැනීමක් විය හැකි. ඒ කියන්නේ සංසේචනයක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්නේ. ඩිම්බය එන දවස තමයි ඒක තීරණය කරන්නේ. එහෙනම් මේ කවුද ඇත්තටම තීරණය කරලා දෙන්නේ? ශුක්‍රාණු ඩිම්බද? දෙකම. දැන් දෙකම මෙන්න මේ. දැන් පාතනෝ බවනේ නෙමෙයි මේක වෙන්නේ. ඇත්ත කතාව හැබැයි ශුක්‍රාණු කීයක් ඇවිල්ලා තිබ්බත් ඩිම්බය ආයුතුමයි. ඒ පැත්තෙන් බලපුවම ඩිම්බයට ප්‍රයොරිටි එකක් දුන්නේ නැහැ. ඊළඟ දැන් මේ හරියේ ඉතින් අවදානමක් නැහැ. හොඳ ඔයාලට ගැලපෙන විදිහට කිව්වා. හරි. එතකොට මේ හරියේ අවදානමකුත් නැහැ නේ සර්. ඔව් ඉතින් කමක් නැත්තම් කමක් නැහැ. නේද? කමක් නැත්තම් කමක් නැහැ ඉතින්. අපිට කමකුත් නැහැ. ළඟම තියෙන සර්විස් එකට යන්න. බොඩි වොෂ් එකක් දාගත්තාම හරි. හරි.